දැන් මේ දළදා වහන්සේ කියන්නේ මතක තියාගන්න නුවර දළදා මැදුරේ වැඩ සිටින දළදා වහන්සේ ලංකාවට වඩම්මන්න කලින් ඉන්දියාවේ කාලිංග දේශයේ සිද්ධ වෙච්ච සිද්ධියක් මේ කියන්නේ. මේ වෙනකොට තුන් හිතකවත් කාගේවත් අදහසක් නැහැ මේ දළදා වහන්සේ ලංකාවට දෙන්න. ඊට පස්සේ ඔන්න දළදා වහන්සේ වඩම්මගෙන පාටලිපුත්‍රයට ආවා. උතුම් පූජා පවත්වා. ඊට පස්සේ රජතුමා ඉදිරියට කරඬු අරගෙන චිත්‍රයාන රජුව ආවා. හරින් ගුහසීව රජුව ඉන්නවා. ඉතින් මහා හයියෙන් කෑ ගැහුවා රාජ සභාවේ. තොපි පැමිණියේ හොඳයි කියලා. නිගණ්ඨ පිරිස එක පැත්තක ඉන්නවා රාජ සභාවේ. ඊට පස්සේ කිව්වා මේ දළදා වහන්සේ වැඩමවගෙනවා කිව්වා. දළදා වහන්සේ කතාවක් මෙතන නෑ කිව්වා. අපිට විරුද්ධව කරන අපේ ආගම පසෙක දාලා මේ ත්‍රිමූර්තිය බැහැර කරලා මේ අපේ දහම මේ පැත්තකට ඇද දාලා මුළු රාජ්‍යයක්ම මිනිහටකට වඳිනවා කියන චෝදනාව ගුහසීවනුපට තියෙනවා. ඒ නිසා අපේ ස්වාමී වූ ආර්ය වූ නිගණ්ඨයන්ගෙන් මේ අහන්නේ. මේක දැන් නිගණ්ඨ පිටිසට තමයි මෙයාගේ සත්කාරය. සිංහාසනේ නැගිටලා හිස පාත් කරලා කිව්වා මිනිහටයක් ගෙනලා තියෙන මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ කියලා කතාවක් නැහැ කිව්වා. අපි කළමනාදේ දන්නේ කිව්වා. ඉතින් ස්වාමී මොනවද කරන්න ඕනේ කිව්වා. මේක විශාල ගිනි අඟුරු වලක්. කිහිරි ගිනි අඟුරු වලක් හදලා ඒ ගිනි අඟුරු වලට මේක දාලා පිච්චෙන්න ආරෙන්න කිව්වා. එහෙමයි ස්වාමී කිව්වා. සේවකේනි අපේ මේ ආර්ය නිගණ්ඨවරු කියපු කාරණාව කරන්න ඕන දැන්. දැන් මේ තීර්ථකයෝ කියන කතාවට රජු නෙවුණා. ගෝසීව රජුට කර කියා ගන්න දෙයක් නැහැ. නමුත් ලොකු විශ්වාසයක් දළදා වහන්සේ ගැන තියෙනවා. චිත්‍රයාන රජුරන්ට කරගන්න දෙයක් නැහැ. ලොකු විශ්වාසයක් දළදා වහන්සේ ගැන තියෙනවා. නිහඬ වුණා. විශාල ගිනි ගොඩක් හදලා ඒ ගිනි ගොඩෙන් බුරා ගිනි නැගෙනවා. නැගෙද්දී ඒවා ගිනි ගොඩක් හදලා අර දළදා වහන්සේ කරඬුවත් එක්කම ගෙනියලා චූටි කරඬුවක් ඒ කරඬුවත් එක්කම ගෙනලා කරඬුව ඇරලා මෙහෙම විසිකලා ගිනි අඟුරු වලට දළදා වහන්සේ මෙතනින් කරඬුවෙන් පිටතට නිකුත් වෙනකොටම ගිනි අඟුර වල මැදින් නෙළුම් මලක් මතුවුණා. විශාල නෙළුම් මලක් මතුවෙලා ඒ නෙළුම් මල මුදුනේ හරියට නෙළුම් මලේ රොංගණ්ඩ පැමිති බඹරෙක් කැරකෙනවා වගේ ඒ නෙළුම් මලේ මැද සුදු පාට රාජහංසෙක් වගේ දළදා වහන්සේ කැරකෙනවා. ගිනි අඟුරු වලේ මතුවන නෙළුමේ මිනිස්සු සාදුකාර දෙන්න ගත්තා. අමාත්‍යවරු විශ්මයෙන් බලාගෙන හිටියා. ගුහසීව රජුත් චිත්‍රයාන රජුත් මහා අමාත්‍යත් මහත්සේ විශ්මයටපත් වුණා. සාදුකාර දුන්නා. ඊට පස්සේ දැන් පෙළහර පෑවනේ. දැන් චිත්‍රයාන රජුරෝ දන්නවා. චිත්‍රයාන රජුරෝ දළදා කාලිංගයේදී ඉස්ලාම හිස නැමී දළදා වහන්සේ අහසට පැන නැගිලා රැස් විහිදුණා. ඊට පස්සේ තමයි අනිවාර්යෙන් හිතුවේ මේ දළදා වහන්සේට හානියක් වෙන්නේ අපි ගෙනියමු පාටලිපුත්‍රයට කියලා. දැන් තවත් සපතයි ඒ දේ සිද්ධ වෙන බව. ඒ ගිනි අඟුරු වලට වැටුන්නේ නැහැ දළදා වහන්සේ ගිනි අඟුරු වලින් නෙළුමක් මතුවුණා. ඒතකොට නිගණ්ඨයෝ කිව්වා රජතුමනි මේක මේ මෙහෙම දෙයක් නෙවෙයි. මේක 아무තු මේ මිනිහටයක්. ඒ නිසා මේක මේ මොකද්ද කිනිහිරේ තියලා යකුලෙන් තලන්න ඕන. යකඩ කිනිහිර මත තියලා යකුලෙන් තලන්න ඕන. ඒක තමයි කුඩු වෙන්නේ. ගින්දරට දාලා මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ සේවකයන්ට මේ කියන දේ කරපල්ලා. දැන් රජතුමා දෙඩිවම ඉන්නවා මේවා දැක. ඊට පස්සේ දළදා වහන්සේ නිලුම් මලින් දළදා වහන්සේ ගත්තා. මේ ඔක්කොටම පවරන චිත්‍රයානට ගෝසීව රජුරන්ට කියනවා ගනිලා කරඬුවට කියලා. දැන් රජුරෝ කියන දේ කරනවා.
දළදා වහන්සේ ආයෙ අරගෙන කරඬුවේ තිබ්බා. ඊට පස්සේ අරගෙන කිනිහිර මත තියලා දැන් නිගණ්ඨයෝ තමයි ස්වාමී ඒකේ අධිපතිවරු දැන් කිනිහිරේ තියලා යා මේ අර යකඩ කුළු ගෙඩිය දැන් උස්සලා ගහන්න බෑ යකඩ කුළු ගෙඩිය උස්සලා ගහ මේ උස්සනකොටම අර කිනිහිරේ ඇතුළට තෙත මැටි ගොඩකට ස්පටික මාණික්කයක් තද තියුණු බර මාණික්කයක් කිඳා බහිනවා වගේ මැටි ගොඩක අර යකඩ කිනිහිරේ දළදා වහන්සේ ඇතුළට ගියා. ආයේ මෙයා මොන ශක්තියෙන් ගැහුවත් වදින්නේ යකඩට මිසක් ධාතුන් අතර නෙවෙයි. කිනිහිරේ ගිලා බැස දැන් ගන්න බෑ ඇතුළෙන්. ඊට පස්සේ නිගණ්ඨයෝ කිව්වා ස්වාමී අපි මේ රජතුමනි අපිට හොයාගන්න බැරුව තිබ්බේ අපිට ආරංචි බවත් විෂ්ණුගේ දළදාවක් මනුලෝ තියෙනවා කියලා. මේ තමයි විෂ්ණුගේ දත. ඒ නිසා යොහම වෙන්නේ. ඊට පස්සේ කිව්වා එහෙනම් මේ නිගණ්ඨවරුනි ගන්න මේක. විෂ්ණුට කියන ස්තෝත්‍ර කියලා ගන්න කියලා කිව්වා. ඊට පස්සේ විෂ්ණු දේවිය වෙනුවෙන් තියෙන ස්තෝත්‍ර යාදිනි ඔවුන්ගේ තපස් ක්‍රමය කොහොම කරනවා අර යකඩේ ළඟ ඒක හරියට දෙඹුල් ගහකින් මලක් පතනවා වගේ. ඊට පස්සේ ගුහසීව රජුරුයි චිත්‍රයාන රජුරුයි මහා අමාත්‍යයි කිව්ව රජතුමනි මේ බුදුවරුන්ගේ දළදාවක් මෙච්චර දේවල්වත් දැනගෙන ඔබතුමා මේක ටිකක් තේරුම් ගන්න කියලා කිව්වා. එතකොට ඉතින් උඹලා මොකද්ද දැන් කියන්නේ? ඊට පස්සේ කිව්වා මේ භාග්‍යවතුන් වහන්සේගේ දළදා වහන්සේ. ඉතින් එහෙනම් උඹලා මේ දළදා වහන්සේගේ ගුණ කියලා ගනින්න කිව්වා. එතකොට මේ පිරිස අතර දැන් මෙතන නම් කියන්නේ රාවේ කටින් කට මිනිසු අතර පැතිරිලා වහා රජමාලිගාවට ආවා කියනවා. අනීපිඩු සිටුතුමාගේ පරම්පරාවට නෑදෑකම් කියන මුණුබුරු පරම්පරාවේ අවුරුදු ගණනාවක් සිය ගානක නෑදෑකමක් තියෙන. දැන් අපි ගත්තොත් ශාක්‍ය වංශයේට අවුරුදු 100 ගානක අවුරුදු 1000 ගානක නෑදෑකමක් සිංහලයන්ට තියෙනවනේ. සිංහලයෝ දන්නේ නැති වුණාට අනීපිඩු සිටුතුමාගේ පරම්පරාවේ සුදත්ත කියලා තව එක්කෙනෙක් හිටියා මුණුබුරේ. ඔහු හරියට භාග්‍යතුන් වහන්සේට පැහැදිලි හිටපු කෙනෙක්. බුදුගුණ නිතර මානසිකාර කරන කෙනෙක්. ඔහු පැමිණිලා කිනිහිර ළඟ වැඳ වැටිලා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දීපංකර පාද පත්මේ මුල ඔබ වහන්සේ විවරණ ගත්තා පටන් දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමත්ත පාරමිතා සීල පාරමිතා නික්ඛම්ම පාරමිතා ප්‍රඥා අධිෂ්ඨාන සත්‍ය ආදී දස පාරමී දස උපපාරමී දස පරමත්ත පාරමී පුරමි ඔබ වහන්සේ සකල ලෝක සත්වයාගේ හිතසුව පිණිස පහළ වූ උතුම්ම ශාස්ත්‍රඥ වහන්සේ ලෝකයට කරුණාවෙන් වැඩි ඔබ වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී අනන්ත ගුණයන්ගෙන් යුක්තයි. පුරුෂයන් දමනය කරන ගුණයෙන් යුක්තයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ තීර්ථකයන්ගේ මාන්නේ මැඩ පවත්වමින් මේ තීර්ථයන්ගේ අසත්‍ය වූ තුච්ච වූ මුසා වූ මාන මද මාන බිඳ හරිමි කිනිහිරෙන් ඔබ වහන්සේගේ ශ්‍රීමත් දළදා වහන්සේ ආකාශයට පැනනගින සේක්වා කියලා ආරාධනා කළා. එහෙම ආරාධනා කරනකොටම අර යකඩ කිනිහිරේ කිඳා බැහැලා තිබ්බ දළදා වහන්සේ එහෙම උඩට මතුණා. මතුවලා ආකාශයේ ඉඳලා ආකාශයේ සුදු රශ්මිය විහිදුවා වැඩෙන්නේ. ඉතකොට නිගණ්ඨ එකපාරම කිව්වා රජතුමනි යහුවෙන්න එපා. රජතුමනි යහුවෙන්න එපා. අපිට ආරංචි මෙන්න මේ සුදත්ත කියන සිටුවරයා මහා මන්ත්‍රධාරියෙක් කියලා. ඔය කිව්වේ වචන ගලපලා කරුණු ගලපලා ඝන පිහිටවලා ලොකු මන්ත්‍ර ශක්තියක් උපද්දවලා ඒ මන්ත්‍ර ශක්තියෙන් තමයි කිව්වා මේ දළද මේ මිනිහට උඩට ගත්තේ. දැන් ආයෙත් දවල් වැටුණ වලේ රෑත් වැටුණ රෑ වැටෙන වලේ දවලුත් වැටුණ රජුරු.
ඊට පස්සේ කිව්වා මේක හරියන්නේ නැහැ රජතුමනි. අර මේ රාජාංගනේ කෙළවරේ කපලා තියෙන මේ ඇල ගොඩ කරලා තියෙන මඩවලේ මේ දාලා මේ මිනිහටේ දාලා මඩ වලින් වහලා ඇතුළව පාගවන්න ඕන කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න ලොකු මඩවලක් තියෙනවා. දැන් රාජපුරුෂණි කරපියව කිව්වා මේක. දැන් රජතුමාගේ තියෙන කටේ මේ නිගන්ඨයේ යමක්ද මොකද්ද කියන්නේ අන්න තීර්ථක පරිබ්‍රාජකයෝ කියන දේම රාජපුරුෂයන්ට අන කරනවා. දැන් බලන්න උපදේශක් දෙන්න හරි පුරෝහිතෙක් නැතිවීම. ඊට පස්සේ දලදා වහන්සේ ආයෙත් අරන් ගිහිල්ලා දැම්ම මඩවලට. දැන් ඇතුළව පාගවන්න දැන් ඇතුත් ගෙනල්ලා මඩවලට දානකොටම මඩවලේ තැන් වලින් එක පැත්තකින් සුදු නෙළුම් රතු නෙළුම් ඊළඟට ඕලු නිල් මහනෙල් ආදී මල් පිපෙන්න ගත්තා. මෙහෙම එකපාරම උඩට මතුවනවා. ඇත්තු වටේ ඉඳලා හොඬ වැල්ල හුසවාගෙන එක දිගට කුංචනාද කරනවා. ඊට පස්සේ අර දලදා අපි උතුම් දලදා වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම ස්පර්ශ කරපු දලදා වහන්සේ සුදු නෙළුම් මලෙන් රතු නෙළුම් මලට රතු නෙළුම් මලෙන් මහනෙල් මලට මහනෙල් මලෙන් ඕලු මලට මේ ආදි වශයෙන් අර මලෙන් මලට විලින් විලට යන රාජ සුදුවන් හංසෙක් වගේ දලදා වහන්සේ මලෙන් මලට වඩිනවා. මෙහිම වෙනකොට මලෙන් මලට වඩිනකොට ඇමතියන් මහා මාත්‍යවරයා අනිත් ඇමතිවරුත් එක්ක රජතුමා ඉදිරියට ගිහිල්ලා කිව්වා මහරජතුමනි අහස පොළව නොහුලන අපරාධයකට ඔබතුමා සම්බන්ධ වෙන්න එපා කියලා. අපි ඔබතුමාගේ ආරක්ෂක වූ අමාත්‍යවරු කිව්වා. ඔබතුමා රකින්නවා කියන්නේ රට රකින්න එකක් කිව්වා. රට රකින්නවා කියන්නේ ඔබතුමා රකින්නවා වගේ එකක් කිව්වා. ඔබතුමා නැසෙනවා කියන්නේ රට නැසෙනවා. රට නැසෙනවා කියන්නේ ඔබ වහන්සේ නැසෙනවා. මින් ඉදිරියට නම් අපවාද කළොත් මේ මුළු රාජ්‍යම විනාශයි කිව්වා. ලෝකෙට කලාතුරකින් පහළ වෙන සම්මා සම්බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේ දැනුත් ඔබ වහන්සේට පේන්න මේ ප්‍රාතිහාර්ය පානවා කිව්වා. ඔබ වහන්සේගේ ඇස් දෙක අන්ධ වෙලාද කියලා ඇහුවා. මෙච්චර දේවලුත් පෙනිපෙනි දලදා වහන්සේට මෙච්චර වද දෙන්නේ. දැන් රජතුමනි කරන්න දෙයක් නැහැ කිව්වා. අපේ හිත් පවා දලදා වහන්සේගේ පැත්තට දැන් නැමිලා ඉවරයි කිව්වා. ඔබතුමා තනි වෙලා මේ රාජ්‍යයෙන් ඈත් වෙන්න හදන්න එපා කිව්වා. රජතුමාට රාජ්‍ය නැති වෙන කතාවයි මේකත් එක්ක රජතුමා රත් වෙලා ගියා. රත් වෙලා ගියාට පස්සේ රජතුමා කිව්වා හරි මේ ඔක්කොම නතර කරන්න. දැන් මහා මාත්‍ය උඹත් දැන් මේ පැත්තට ගියානේ. හරි මේ දලදා වහන්සේගේ ආනුභාවය නම් උඹත් මට පෙන්නපන් කිව්වා. ඊට පස්සේ මහා මාත්‍ය දලදා වහන්සේ අර මේ වඩිනවනේ අර මලෙන් මලට ඒ දිශාවට වැඳගෙන කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා. තිසරණේ පිහිටලා අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිහිට ගන්නවා. ඉතින් ඒ නිසා අපේ හිතේ තියෙන පැහැදීම බොරු එකක් නෙවෙයි නම් ඔබ වහන්සේ මේ රජතුමාගේට පෙනෙන පරිදි තවත් ප්‍රාතිහාර්යයක් පාන සීක්වා කිව්වා. එහෙම කියනකොට අර දලදා වහන්සේ අර මණ්ඩ වගුරෙන් එහෙම ආකාශයෙන් ඇවිල්ලා අර ආරාධනා කරපු මහා අමාත්‍යවරයාගේ මේ උරේ තිබ්බ සලුව මත සුදු පාට රැස් විහිදුව සලුව මත පිහිටියා උරේ. රජතුමාට එකපාරම ආසනෙන් නැගිටුණා. නැගිටලා දන ගැහුවා. දන ගහලා දලදා වහන්සේට වෙන්ද කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අන්ධ බාල පෘතජ්ජන නිවටුන්ගේ බස් අරගෙන ඔවුන් කිව් දේ මම කළා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අර සුදත්ත සිටුතුමා කියපු පරිදි තුන් ලෝකෙට කරුණාවෙන් පහළ වෙච්ච අනුකම්පා ඇති උත්තමෙක් නම් මාහටත් අනුකම්පා කරන්න. මාගේ වරදට සමාව දෙන්න. භාග්‍යතුන් වහන්සේ මට සමාව දෙනවා නම් මේ උතුම් ධාතුන් වහන්සේ මගේ ඔටුන්නේ මුදුනේ පිහිටාවා කියලා.
එහෙම කියනකොටම රාමාත්‍යවරයාගේ කරෙන් ධාතුන් වහන්සේ වැඩලා අර රජතුමාගේ ඔටුන්නේ මුදුනේ තියෙන මණික උඩ ධාතුන් වහන්සේ දැන් තියෙනවා. සුදුවන් දළදා වහන්සේ. රජතුමාගේ ශරීරයේ සීතල වෙලා ගියා. මිනිස්සු ඔල්ලවර සම්දෙනවා. සදහවත් දු සාදු නද පවත්වනවා. ගෝසීව රජුරෝ සිරසේ අත් දෙක තබාගෙන ඉන්නවා. චිත්‍රයාන මහරජුරෝ සිරසේ අත් දෙක තබාගෙන ඉන්න දළදා වහන්සේට සත්කාර පිණිස රජතුමා රථයට ගොඩ වෙලා සාරථීට කිව්වා රථාචාර්යවරයාට මේ රාජ්‍ය පුරාම රාජ්‍යයට ආශිර්වාද පිණිස පැදකුණු කරපන්. රාජ්‍යයේ මහා නගරේ පුරාම පෙරහැර ගියා. ආකාශයෙන් මල් වැටුණා. ආකාශයේ පාට පහකින් රතු, දන්, නිල්, සුදු, කහ පාටින් වලාකුළු පාට වෙලා ගියා. ඊට පස්සේ රාජ්‍ය පුරාම පැදකුණු කළා. ඉක්මනට මන්දිරයට වඩම්මගෙන ඇවිල්ලා සිංහාසනයේ උඩ තැන්පත් කරලා ඉක්මනට මන්දිරයක් වෙන් කරලා මන්දිරේ දළදා වහන්සේට වැඩින්ට සුදුසු පරිදි හදලා වැඩ මෙව්වා. එතකල් තමන් රාජ්‍ය විචාරුවේ නැහැ. දළදා වහන්සේ ඔන්න දැන් පාටලිපුත්‍රේ දළදා මැදුරක දැන් වැඩ ඉන්නවා. මේ විදිහේ මහා දැන් ඔන්න දැන් චිත්‍රයාන රජුරෝ දැන් පාටලිපුත්‍රේ, ගුහසීව රජුරෝ පාටලිපුත්‍රේ. ඊට පස්සේ දැන් ආරංචි වුණා කීරධාර කියලා ආක්‍රමණික රජ කෙනෙකුට ප්‍රාතිහාර්ය පාන යම්කිසි වස්තුවක් පාටලිපුත්‍රේ රජුරෝ ළඟ තියෙනවා කියලා. ඊට පස්සේ එයා කල්පනා කළා ආක්‍රමණය කළා මම ඔක ගන්න ඕන. ඊට පස්සේ කීරධාර රජුරෝ පාටලිපුත්‍රේ ආක්‍රමණය කරන්න ආවා. ඊට පස්සේ මේ පණ්ඩුවාසව රජුරු යුද්ධයට හරි මනාපයි. ඊට පස්සේ මේ පණ්ඩුවාසව රජුරු තමාට යුද්ධයට කතා කරලා පණිවිඩ එවපු කෙනාට ඉස්සෙල්ලාම සිත්පතලා තියෙනවා මට ඊටමත් කනට මිහිරි පණිවිඩයක් ගෙනපු නුඹේ මුකේ මහනිල් මල් පිපියන් කියලා. ඊට පස්සේ උඹගේ රජාට කියපන් එන්න කියලා යුද්ධෙට ගියා. පාණ්ඩුවාසව රජුරෝ යුද්ධයේදී අතිශයින් දක්ෂව මේ යුද්ධේ මෙහෙवला මේ පිටුපස්සට හැරෙන්නේ නැතුව ඉස්ලූලු අත කීරධාර රජුරන්ගේ සේනාව පළව හැරියා. මේ සිද්ධියත් එක්ක රජතුමා රාජ සභාවේ කතා කළා මේ දළදා වහන්සේ ඇත්තටම අයිති ගුහසීව රජුරවන්ට. ඒ නිසා අපේ රට ඉතින් කොයි විදිහට ආක්‍රමණවලට ලක් වෙයිද දන්නේ නැහැ. මෙතෙක් කාලයක් කිසිම ආක්‍රමණයක් නැතුව ගුහසීව රජුට දළදා වහන්සේ අහිංසකව වන්දනා කළා. අපි වසී කරන්න ඕන. ඒ නිසා දළදා වහන්සේත් රැගෙන මහා පෙරහැරින් ගුහසීව රජුන්ට ආයෙත් කාලිංගිට යන්න අවසර දෙනවා කියලා. අඬා කඳුළු සලසලා පාණ්ඩුවාසව රජතුමා පණ්ඩි රජුරෝ දළදා වහන්සේට වැඳලා ආපහු ගුහසීව රජුන්ට බාර දුන්නා. ආයෙත් ගුහසීව රජුරෝ කාලිංගිට ගියා. දළදා වහන්සේගේ මොන අපිට තේරෙන්නේ ඒ ස්වභාවය මොකද්ද කියලා රාජ්‍යයෙන් රාජ්‍යයට මාරු වෙන එක තමයි දළදා වහන්සේගේ කාලෙත් තිබිලා තියෙන්නේ. ලංකාවෙත් අනුරාධපුරයෙන් පොළොන්නරුවට පොළොන්නරුවෙන් දඹදෙනියට ඔය වගේ එක තැන්වලට රාජ්‍ය මාරු වුණා වගේ ඒ විදිහට දළදා වහන්සේ ඉතින් රාජ්‍යයෙන් රාජ්‍යයට වැඩම කරනවා. පාටලිපුත්‍රේ ඉඳලා කාලිංගිට ආයෙ දළදා වහන්සේ වැඩමවා. ඊට පස්සේ දැන් කාලිංගේ පුරාණ දළදා මැදුරේ වඳිනවා පුදනවා.